අපි අහලා තියෙනවානේ ආනන්ද කියන නම යෙදුනේ දුටු අයට ආනන්දය ඇති වෙන නිසා කියලා. අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ වෙනත් ආනන්දයක් දුටුවා. මේ බලන්නේ ආනන්දය බුදුමුවින් වැඩිපුරම වාර ගණනක් නිකුත් වූ ප්‍රධාන වචනේ තමයි පින්වත් මහණෙනි භික්කවේ කියන එක. දෙවනුව බුදුමුවින් වැඩිම වාර ගණනක් නිකුත් වූ වචනේ නම් ආනන්ද යන වචනයයි. ආනන්ද යන වදන දසදහස් ලක්ෂ වර බුදුමුවින් නිකුත් විය බ්‍රහ්මස්වරේ. භාග්‍යවතුන් වහන්සේගේ මුවින් මන්දු මන්ද මුදිත මනෝහර කුරවික නදින් යුතු බඹගොස් පැතිරෙන සරින් ආනන්ද යන වචනේ පිටව අපගේ ආනන්දයන් වහන්සේ අමතන කල්හි ආනන්ද තෙරුන්තුර කවරනම් ආනන්දයක් ඇති වෙන්නට ඇතිද ආනන්ද කියලා කතා කරනකොට